තමුන්ගේ ඡන්දය අලියට ගහලා මේ අපේ නානාකාරව අපේ නානාකාර බුදි මිස්ටර් නානාකාර නැගිටිනවා බුදි හලෝ නානා හරි දැන් ගෑව තුවන්න ඔප්පු ගන්න මිත්‍රයා මගේ යාළුවා කරදර කරන්න එපා කැලණියේ මම කියනවා කතාව අපේ මිත්‍ර රටක් පොඩි ළමයි බෙල්ල කපලා එනවා එතකොට බෙල්ල කපලා බෙල්ල කපන කුණාරප කියන වල්ල කපන මේ කියන්නේ අමුන්නාන්සේලාගේ බල්ලන් කපන වල්ල නෑ JP ඉන්න ඕන මල්ලි JP එක ඉන්න ඕන රටක දැන් වැඩියම හොරකම් ගැන අනාවරණය කරන්නේ අනුර කුමාර දිසානායකනේ අවංකව කියන්න එපා JP ඉන්න ඕන මල්ලි JP එක ඉන්න ඕන රටක දැන් වැඩියම හොරකම් ගැන අනාවරණය කරන්නේ අනුර කුමාර දිසානායකනේ අවංකව කියන්න එපා අපි මේ පාර්ලිමේන්තුවේ දකිනවා ඔය පහුගිය ටිකේ කියපු හොරකම් ගැන කතා කරනවනේ එතුමා අනිත් අයගේ ලොකු විරෝධයක් මැද රටක දියුණුවට ප්‍රබල විපක්ෂයක් ඉන්න ඕනේ බ්‍රයිබරි කමිෂන් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒක මොකද්ද අල්ලස් සහ දූෂණ කොමිසම ඒක පහුගිය ටිකේ වුණ නැතිඳනේ හොරු තාම නිදැල්ල ඉන්නේ හොරු තාම මේ කෑ ගහන්නේ මේ පාර්ලිමේන්තුව යන්ටට හිතෙන්නේ නැති විදිහට හැසිරෙනවනේ මල්ලි සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොරුන්ගේ චරිත සාතික මොකටද චරිත සාතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද කවුද ඉන්නේ මෙතන එලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා උන්ගෙන් තමයි චරිත සාතික ඉල්ලන්නේ අම්මා බල්ල ජේසු බල්ල බුදුන් බල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ මොකද මම කලේ හොඳ හිතෙන් කියලා මම දන්නවා මරු තමුන්ගේ පර්මිට් එක තමුන්ට විකුණන්න පුළුවන් මෙයත් විකුණලා තියෙනවා පර්මිට් එක විකුණුව හොරා කියනවා අනිත් කාට හොරා කියලා බලදි මූත් විකුණලා නේ අකෝ ඊට දෙන්න මට මම හිතන්නේ මම ඔයිට එහා කතා කරන්නේ නැහැ ඕක ගැන මාත් එක්ක ඔව් ඉතින් මට නඩු තිබුණේ නැහැ තෝ බලන්න කද්දා මේ කොටන කුකුලන්ට කොයි පොර පිටියක් එක්ක අහනවා මම අහන්නේ. මහමැති අන්නේ කඩියක්. කටක් කාපු යකාට ගම කණේක වැඩක් නෑ. යා ගම කෑවලු මහින්ද රාජපක්ෂ අයියෝ මහින්ද රාජපක්ෂ ගම කෑවලු ඒ බලන්න අයියෝ ගම පොඩකිට එතුමා කියනවා ගම කාපු ගා රට කණේක වැඩක්ද කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අම්මතුල කාර්යය හරි වලලු දාපු අතකින් උයපු කෑමක් කන්න ආස නැහැ. වලලු දාපු අත්වලින් මල්ලි මේ කෑම එනවා ගොඩක් වෙලාවට ගෙදරට. ගෙදර එනවා. ඔව් ගෙදරට එනවා. ගෙදර කුස්සියේදීම වලලු දාපු අතකින් උයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්ත කතාව මල්ලි. දැන් ඉන්න උන්ට උයන්න බෑ මල්ලි. දැන් මෙයා කියනවා පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා. මෙයා කියනවා මොකද්ද කියන්නේ? මේ ජනප්‍රියම නාලිකාව කියලා. මේකේ මහත්යත් කියනවා we report you decide කියලා. ඒක නම් මේ ටිකේ හරියට කරනවා මල්ලි. ඒ තැන යාට දෙන්න ඕන. මගේ අහන්නේ බාණ්ඩ ධම්මික පැණිය ප්‍රොමෝට් කියලා. ওই නාලිකාවල මල්ලි උදේ මෙනවා කවුද ශාස්ත්‍රකාරයෝ ටික. මල්ලි ඇවිල්ලා මොනවද කරන්නේ මල්ලි? අර ඔය වගේම දෙයක් කළානේ මේ නාලිකාව. අර කවුද මල්ලි මංජුල පීරිස් කියන හොරා. මල්ලි මොනවද ඇවිල්ලා කිව්වේ? කිව්වා දවල් 12ට කතරගම දෙයියෝ වඩිනවා කිව්වා කතරගම දේවාලට. අනේ මල්ලි මිනිස්සු ලක්ෂ ගණන් ගියා මල්ලි. දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් මල්ලි. ගිහිල්ලා බලන් හිටියා. 12 ඉඳන් බලන් හිටියා කතරගම දෙයියෝ වෙනවා කියලා. අන්තිමට මූ කිව්වා මල්ලි. එහෙම කතරගම දෙයියෝ වෙලා හලෝ මංජුල මං ආවා කියලා කියන්නේ නැහැ කියලා. මෙවැනි අපරාධ වලට අදත් මල්ලි නෑනේ දනුවම. ඒකනේ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් හැමෝම මේ වගේ චිත්‍රපටි බලනවා. ඉතින් මමත් බලනවා. මට නම් ඒක කිසිම බවුලක් නැහැ. මම ඒක මගේ කවදාවත් කිසි දෙයක් හැංගි හොරා කරලා නැහැ. මම හින්දි චිත්‍රපටි, දමිළ චිත්‍රපටි, ඉංග්‍රීසි චිත්‍රපටි, මලයාල, ගුජරාටි, එතකොට ජයසූරිය චිත්‍රපටි, එතකොට රේනෝ චිත්‍රපටි, ඔය වගේ ඔය හැම චිත්‍රපටියම මගේ ළඟ තිබුණා. සිංගර් එකේ වැඩ කරපු කෙල්ලෙක් ද ෆිනෑන්ස් එකේ සේල්ස් රෙප් අනේ මහත්තුරුනි කොහොමද කෝටි ගණන් සල්ලි තියෙන්නේ මම පහුගිය ටිකේ මේ අයට තියෙන එංගලන්ත ගයක් ගැන කිව්වා මාව මරාගෙන කන්න පැන්නා
ඔප්පු කරපන් මම ගිහිල්ලා ගෙන්නුවා අනේ ස්ටේට්මන්ට් මේ ලෑන්ඩ් මිනිස්ට්‍රේට කතා කරලා අර චන්දිමාල් හරහා මම ගෙන්නුවා අනේ ඔප්පු කොපිය පෙන්නුවා මැතිතුමා කිව්වා ඔව් ගයක් තියෙනවා මගේ දරුවන්ට ඉස්කෝලේ යන්න ගේ ගත්තා කියලා කිව්වා මෙහෙමයි අපි හොරු ඇල්ලුවේ හොරු අල්ලද්දි අන්එතිකල් වෙන්න ඕනේ හොරුන් එක්ක ඩිසිප්ලින් නැහැ හොරුන් එක්ක චාරයක් නැහැ හොරුන්ට චාරයක් නැත්නම් අපි මොකටද චාරය වෙලා හොරුන්ගේ ඩිසිප්ලින් නැත්නම් අපි මොකටද ඩිසිප්ලින් වෙලා අපි මොකටද ජෙන්ටල්මන් වෙන්නේ හොරු ඉස්සරහ අපිට ඒ හින්දා මම කියනවා මහින්ද මහත්තයෝ ගෝඨාභය මහත්තයෝ පුළුවන් නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගේ ඇරියා අර නිව්යෝක් ටයිම්ස් එකේ සභා කවුද කත්රු මයිකල් තාම බලන් ඉන්නවා නඩු දාන්න නඩු වැටෙනකම් බලන් ඉන්නවා එයා තමයි කිව්වේ පුෂ්පා රාජපක්ෂ කිමුන්න මෙච්චර ආවා ඇල්ලේ ගුණවර්ෂ ස්වාමීන් වහන්සේ ඩොලර් 38000ක් ගත්තා ඒවා කිව්වේ මරියා අල් හබීබි නිව්යෝක් ටයිම්ස් පත්තරේ මොකද ඇහුණා නඩු දානවා කිව්ව දැම්මද අවුරුදු දෙකක් ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම් මේකට නඩු දාන්න නෑ පුතා දැම්මොත් උන්ටම කෙලවෙනවා මේකට කොමිසම් ගේන්නේ නෑ මොකද එයාගේ හඬ තියෙනවා එයාගේ රූප තියෙනවා මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුයකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා පුරාණම් ඔප්පු ගන්න මිත්‍රයා මගේ යාළුවා කරදර කරන්න එපා කැලණියේ මම කියනවා අර කතාව කියනවා අර කියන්න එපයි කිව්ව කතාව එපා කියන්න එපා අපි යාළුවනේ ඔයාලා ඉස්සලා දැම්මේ ඔයානේ මට කියලා දුන්නේ ඉතින් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වනේ එක හෙලිකොප්ටරයක් කැඩුනොත් අනිත් එකට පනින්නද කියලා ඒ කියන්නේ වාහනයක බයි රෝඩ් දෙද්දි මල්ලි ටයරයක් ගියොත් ඒකම අනිත් වාහනේට බැහැලා යන්න පුළුවන් උඩදී පනින්න බෑනේ ඉතින් අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා යද්දි එකක යන්න කියලා අපි හෙලිකොප්ටර වලින් හෙලිකොප්ටරයට පයින්න අදහසක් නැහැ අපි දේශපාලනේ නම කිල්ටි කර නැහැ හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ නැහැ ඒව ගැන කතා කරන්න ගිහිල්ලා අවුරුදු ගානක් හිරේ තපින්න ඕන කෙනෙක් මම NPP ආණ්ඩුව ජාතික ජන බලවේගයේ පොරොන්දුවක් මැතිවරණ පොරොන්දුවක් තමයි හොරු අල්ලන එක ළඟදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා ප්‍රකාශ කළා හොරු අල්ලන්න පරක්කුයි කියලා මැසිවිලි නගන්න එපා ඒ වගේම අහු වුණාට පස්සේ කෙඳිරි ගන්න එපා කියලා මාරු ඉතින් වචනේ පරිසමාප්තෙන්ම අල්ලන් යනවනේ දැන් කීප දෙනෙක්ම ඇතුලේ ඉන්නවනේ ඉතින් ඒ හින්දා අපි ඒක වැරදියට දකින්නෙත් නෑ නෙගටිව් ඒ කියන්නේ අශුභවාදීව දකින්නෙත් නෑ අදවනතුරු මම හිතනවා ඒ වැඩේ කරන් යයි කියලා ඒකට අපේ පූර්ණ සහයෝගය තියෙනවා ලෝකේ හැමදාම හොරු අල්ලලා තියෙන්නේ රෙකෝඩින් වලින් ලෝකේ හැමදාම හොරුන් ග්‍රහණයට අරන් තියෙන්නේ CCTV වලින් ඉතින් ඔයා රෙකෝඩින් වලට බයද රෙකෝඩින් වලට බය හොරු ඒ කියන්නේ තමුන් සත්‍ය කතා කරනවා නම් දැන් මගේ එක රෙකෝඩින් එකකවත් නැහැ අල්ලසත් දෙන්න කප්පමත් දෙන්න අර හොරාව නිදාස් කරන්න අර මිනිමරුවව නිදාස් කරන්න කියලා එක හඬපටයකවත් නැහැ හැම හඬපටේම තියෙන්නේ අරුව අල්ලමු මුව හිරේ දාමු මුව නිදාස් කරන්න එපා ඒ වගේ දේවල් තියෙන්නේ ඇයි බය වෙන්නේ අද බැංකුවලත් තියෙනවා එන දුරකථන පණිවිඩය ගැන කියද්දී ඔබගේ මේ සංවාදය වඩාත් ඵලදායී සේවයක් ලබා දීම සඳහා පටිගත වනු ඇත කියලා බැංකුවේ තියෙනවා. මම කියන්නේ හැමෝම රෙකෝඩ් කරන්න කියලා. පහුගිය ටිකේ බොහෝ පහර දීම් අහු වුණා. ඒ අහු වුණේ රෙකෝඩින් හින්දා. ඒ හින්දා හැමෝගේම අතේ ස්මාර්ට්ෆෝන් තියෙනවා. සහෝදරයා රෙකෝඩ් කරන්න. පුළුවන් තරම් රෙකෝඩ් කරන්න. නයිස් ඇත්තටම කතාවක් කියන්න කරගන්න දෙයක් නැහැ. මල්ලි ඔබ දන්නද හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඔබ දන්නද මම හොරෙක් නොවෙන්නේ ඇයි කියලා? මල්ලි එකම හේතුව මල්ලි කසාද නොබැද සිටීම. මල්ලි අපේ දේශපාලනේ කසාද නිසා හොරු වුණාගේ නම් ටික කියනවා. පළවෙනි එක විමල් වීරවංශ මල්ලි. මල්ලි ඇත්තටම රැඩිකල් හොඳ මල්ලි මේ දේශපාලන. මල්ලි ශෂි වීරවංශ බැන්න මල්ලි ස්ටොක් ලොක්ස් ගන්න ගත්තා පොලියට දෙන්න ගත්තා මල්ලි අර මාවර මන්ටි කොමියුනිකේෂන් විකුණලා මල්ලි ලොකු මාලිගාවක් ගැව්වා මහින්දානන්ද අලුත්ම දුන්නා මල්ලි ආශාවක දුන්නගේ නඩුවක් දැම්මා ලක්ෂ 54 ගාණි ගෙවනවා මාසෙට මල්ලි කියනවනේ කතා
බොරු කියනවා පච ගහනවා කියනවා. නමුත් ඉතින් ඒක ඉතින් ක්‍රිමිනල් එකක් නෙමෙයි. මම ඒකනේ කිව්වේ එදා ඉඳලා මේ ඔක්කොම හොරු මල්ලි මේ ඔක්කොම යාළුවෝ. තුන් පාරක් පාර්ලිමේන්තුවේ හිටියා. මට පුළුවන් විදියට පොරුන්ට විරුද්ධව හඬ නැගුවා. සත්‍ය කතා කළා. අන්තිමට හිර යන්න උනා අවුරුද්දයි මාස 7ක්. දැන් ඉතින් රට හොඳට කිරීගෙන යන හින්දා මම හිතන්නේ අපිට කල කටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ෆිල්ම්ස් එහෙම හොඳට දුවනවා. ෆිල්ම් වල තත්ත්වය ඉතාම හොඳයි. මේ ටිකේ ආපු ෆිල්ම්ස් එහෙම සාර්ථක වුණා. සිනමාවට ස්වර්ණමය යුගයක් උදා වෙලා තියෙනවා. පීරියකට කියලා කිව්වා සියාගේ මේව කළා කියලා ලැජ්ජ ගරුමන්තුමා අවසන් කරන්න. නපුංසක රංජන රාජකතුමා පොඩි අයගේ ලිංගියක් කරපු අවසන් කරන්න ගරුමන්තුමා. මාත්‍යට අපි පැහැදිලිව කියනවා අර ඊටිఐ එකේ අවසන් කරන්න. සල්ලේවා දෙන්න කියන එක ගරුමන්තුමා අවසන් කරන්න. සියලු දෙනාට ස්තුතියි. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරවනීය නිමල් ලංස මහත්මයා විවිධ චෝදනා ප්‍රමාණයක් කළා. ගරු මුල් හාමුදුරුවෝ මන්ත්‍රීතුමනි එතුමා කිව්වා ගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා මෙතන ඉද්දිම මේ කතාව කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. Order please. මගේ මිත්‍රයෙක් මට උදව් කරලා තියෙනවා. මගේ යාළුවා. ඒ කාලේ අපි ඒගොල්ලන් ගෙදරට ගිහිලා තියෙනවා. මම අහන්න කැමති STF එකෙන් වටලපු වෙලේ මීගමුවේ නාකොටික්ස් එකෙන් වටලපු වෙලේ මීගමුවේ හිටපු ජනාධිපතිතුමා අපේ ගරු යුද්ධයට විශාල සේවයක් කරපු ගරු ජනාධිපතිතුමා චොපර් එකෙන් ගියා මීගමුවේ. ඒ ගියේ නිමල්ලා සමහත්තයා බිග් ගර්ල් කෙනෙක් වුණ හින්දාද? නැත්නම් එයා ලොකු ළමෙක් වුණ හින්දාද? නැත්නම් ඒ ගෙදර පාටියක් තිබුණ හින්දාද? අපි දන්නේ නැහැ. ගිහිල්ලා බේරගත්තා. ඒක මුළු ලංකාවම ලයිව් දැක්කා. මම නිමල්ලා සමහත්තයාක කිසිම තරහක් නැහැ. එතුමා මට පෞද්ගලිකව කිසි වරදක් කළා නැහැ. අපේ මීගමුවට කිව්වේ ගරු මුලසර මන්ත්‍රීතුමනි පුංචි රෝමය කියලා. පුංචි රෝමය අද කුඩු පුරයක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද ඔබ කිව්වේ? එතකොට බීච් එකේ ජංගියක් ගහගෙන දිවපු කොල්ලෙක් අද මාලිගාවනි රිසෙප්ෂන් හෝල් 6ක් ගහලා තිනවා මීගමුවේ. ගරු හිටපු ජනාධිපතිතුමනි මේ මීගමුවේ හිටිය දුප්පත් තරුණයා. එයා දිනුණු අපි ඒ දිනුණු ක්‍රමය ගැන අපි හොයන්න ඕන. Yeah.